නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. මේ වීඩියෝ කරන්නේ ලෝකයේ සාමය සඳහා වූ සාමපාගමන හෙවත් Walk for Peace ගැන. හේතුව තමයි ආලෝකා ඇතුළු ස්වාමීන් වහන්සේලා පිරිස අපේ මාතෘ භූමියට ඇවිත් තියෙනවා මෙහි මොහොත වන විට. ඉතින් ඒක ඊටමත් ඓතිහාසික අවස්ථාවක් අපට හිමි වෙච්ච. මොකද කියනවා නම් ඔබ දැසින් දකින්නට ඇති ඒ දවස්වල උන්වහන්සේලා ඇමරිකාවේදී සිදු කළ සැතපුම් 2300ක් පමණ දුරක් පයින්ම වැඩම කළ මාස ගණනාවක් ඊටමත් අසීරුතා මැද ගමන් කළ ඒ කාලය අවුවෙන් වැස්සෙන් සීතලෙන් හිම කුණාටු වලින් වාහන තදබදේ මැද වාහන අනතුරු වලට ලක් වෙමින් එක් ස්වාමීන් වහන්සේ නමක් පාදයක් පවා අහිමි කරගනිමින් ආලෝකාද කැටිව අදිෂ්ඨානශීලීව ගමන් කළ ඒ දිනවල් මුල් දිනවලදී උන්වහන්සේලා පිළිබඳ ඇමරිකානු ජනතාව තුළ ප්‍රබෝධයක් ඇතිව නොතිබූ අවස්ථාවල උන්වහන්සේලා ආහාර පාන නොමැතිව පවා ඊටමත් දුෂ්කරතා අභියෝගවලට මුහුණ දෙන්නට ඇති. ඒත් උන්වහන්සේලාගේ ඒ අප්‍රතිහත ධෛර්යය පාරමිතාවක් පූර්ණය කරන්නා බඳු වූ චිත්ත ශක්තිය හා චිත්ත ඒකාග්‍රතාවය දකිද්දී අපට මතක් වෙන්නේම බුදුන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා කාල සීමාව හා බුදු පියාණන් වහන්සේ සියලුම සතුන් දුකින් මුදවා ගැනීම සඳහා ඇස් ඉස් මස් ලේ දන් දෙමින් පාරමී දම් පිරූ ආකාරයයි. මෙපමණ කැපකිරීම කරනවානන් උන්වහන්සේලා අපගේ ගෞතම බුදු පියාණන් වහන්සේ ජාතක පොත් වහන්සේගේ තියෙන පරිදි කොපමණ තරම් ආත්ම ගානාවක් දුක් විඳින්නට ඇත්තැයි හිතා ගන්නටවත් නොහැකි තරම් නේද? උන්වහන්සේලා සීත කාලේ ගුණයේදී පවා හිම මතින් සැතපුම් දහස් ගණනක් දුර ආලෝකාද සමගින් යන අතරතුරදී ඇමරිකානුවන්ටවත් අදහාගත නොහැකි වෙන්නට ඇති උන්වහන්සේලාගේ ධෛර්ය ගැන අදිෂ්ඨානශීලී භාවය ගැන අවසාන කාලයේදී ඇමරිකානුවන් පවා අඬමින් දහස් ගණනින් එක් රොක් වුණා. ස්වාමීන් වහන්සේලා හා ආලෝකා වෙනුවෙන් වීදිවල ලක්ෂ ගණනින් ඇමරිකානුවන් එක් රොක් වුණා සාමය මෛත්‍රිය පිළිබඳ ඉගෙනීමට. උන්වහන්සේලා කියා දුන්නා සාමය කියන්නේ පිටින් හොයන දෙයක් නෙමෙයි අපගේ සිත තුළම උපදින දෙයක් බව. Today is my peaceful day. ඇමරිකානුවන්ට උන්වහන්සේලා ඉගැන්නුවා. පාදයක් අහිමි වූ හිමියන් උන්වහන්සේගේ පාදය අහිමි කළ පුද්ගලයන්ට පවා සමාව දෙනු ලැබුවා. මෛත්‍රී කළා. අප සැමටම අපගේ ජීවිතයේදී යම් අවස්ථාවක් එනවා අපගේ සිත තුළ ඇති මෛත්‍රියේ ප්‍රමාණය ප්‍රායෝගිකව ඔප්පු කරන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි ස්වාමීන් වහන්සේගේ පාදයක් අහිමිවීම. සිත තුළ පවතින මෛත්‍රිය කරුණාව සමාව දීම පාදයක් අහිමි වූ ස්වාමීන් වහන්සේ මැනවින්ම ලෝකයට ප්‍රකාශ කර පෙන්නුවා. මිනිසත් භවයක් ලැබ ඇති අපි අතින් යම් යම් අවස්ථාවල අත්වැරදීම් සිද්ධ විය හැක. නමුත් ඒවා දිගින් දිගටම රැගෙන යාමෙන් ඇති කරගන්නා වූ වෛරයෙන් තමාටම හානි සිදු කරගන්නවාට වඩා මෛත්‍රිය සියලුම සතුන්ට සාමයෙන් සහජීවනයෙන් ජීවත් වීමට ඊටාම අත්‍යවශ්‍ය දෙයක් තමයි මෛත්‍රිය කියන්නේ. ඉතින් ඔබ දන්නම ඇති වෛරෙන් වෛරය නොසන්සිඳේ අවෛරෙන් අවෛරය සංසිඳේ. සාම පාගමන කියන්නේ හුදෙක්ම පාගමනක්ම නොවෙයි. බෞද්ධ ඉතිහාසයේ ඓතිහාසික සන්ධිස්ථානයක්. ඒ සඳහා පෙරමුණ ගත්ත වියට්නාම ජාතික පඤ්ඤාකාර හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලාටත් ආලෝකා
අපේ ද පීස් ඩෝග්ටත් කෘතඥ විය යුතුමයි. බෞද්ධ ආගමික ඉතිහාසයක් හිමි රටක් විදියට අප සැවොම විසින් කෘතඥ විය යුතුමයි. මෙය හුදෙක් ආගමකට ජාතියකට සීමා වූ පාගමනක්ම නොවේ. මේක සියලුම ලෝවැසියන්ට සාමය උදා කරලීම සඳහා සියලුම සතුන්ට මනුෂ්‍යයන්ට හා තිරිසන්ගත සියලුම සත්වයින්ට ස්වාධීනත්වයෙන් සාමයෙන් ජීවත් වීමට ලැබේවා කියා කරන සත්‍යක්‍රියාවක් වගේ දෙයක් තමයි Walk for Peace හෙවත් ලෝක සාම පාගමන කියලා කියන්නේ. මේ අවස්ථාවේදී අපගේ ගරු ආතර් සී ක්ලාක් මැතිතුන්ද මන්ගේ අනාවැකියද මතක් කළ යුතුමයි. තෙරුවන් සරණයි.